හෙලෝ රයිඩර්ස් වත්සප් මොකද වෙන්න කට්ටිය ඉතින් කට්ටිය පරිස්සමින් හොඳින් ඉන්න ඇති කියලා හිතනවා අපි කවුද මොකක්ද මේ වීඩියෝ හරි අපි තමයි බයිකර්ස් බංක මොක ඔවු බයිකස් බංක රයිට් වාට එක තමයි ඇහුණේ මේ තමයි අපේ ලෝගෝ එක පේනවනේද ලස්සන්ට හදල තියෙන ලෝගෝ එක ඔයද ලෝගෝ මේති ලෝගෝ එක සොරි අපි ඉන්න ජාල් ලොකේට් වෙලා අපි ඇත්තටම ස්පෙශලි රයිඩ ඇසසරීස් කරන ශොප් එකක් ඒ කියන්නේ මොනවාද හෙල්මට්ස් ඊළඟට රයිඩර්ස් ලට ඩේ-ටු-ඩේ නීඩ්ස් and requirements ඒ කියන්නේ යාලට ඕන අයිටම්ස් එක දේවල් කිමිකි නොකී දේවල් ගොඩක් අපි කරනවා බයිකර්ස් බංක ශොප් එකට අලුතෙන්ම ආපු සාමාජිකයෙක් ඉන්නවා අපි යාගෙන කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට පේනවා මගේ පිටිපස්සෙන් තියෙනවා මැෂින් එකක් ඇත්තටම මේ මැෂින් එකක් ෆ්‍රිජ් එකක් වගේ කියලා හිතන ඇති කියලා නෑ ෆ්‍රිජ් එකක් නෙවෙයි මේක ඇත්තටම first time in Sri Lanka we are introducing a helmet cleaning machine. ඉතින් මේ helmet cleaning machine එකෙන් මොකද්ද වෙන්නේ ඔයාලට මොකද්ද වෙන්නේ වාසිය ඇත්තටම අපි ළඟට ආපු ගොඩක් කස්ටමර්ස්ලා ඉල්ලපු දෙයක් තමයි මේ helmet එක clean කරගන්න ඉක්මනින් ඒ කියන්නේ විනාඩි 10කට වඩා අඩු කාලෙකින් clean කරලා ගන්න පුළුවන් ලික්විඩ් එකක් මොන හරි දේවල් අපි ළඟ තියෙනවද ඔයාලා කරන්න යනවද කියලා අපින ගොඩක් ඉන්ක්වයර් කරා ඊළඟට අපි බලලා මොකද්ද මේකට මේ රයිඩර්ස්ලාට දෙන්න ඕන විසඳුම ස්පෙෂලි ඒ කියන්නේ ඔයා බලන්න දැන් ගිහිල්ලා ඔයාගේ හෙල්මට් එක කොච්චර ගඳද ඔයාගේ ඇඳුම ඔයා හැමදාම හොදනවා වොෂ් කරනවා ලස්සනට තියන් ඉන්නවා හැබැයි ඔයාගේ හෙල්මට් එක ඔයා ඉග්නෝර් කරනවා හැබැයි මේ හෙල්මට් එක ඇතුලේ කුෂන් එකේ බැක්ටීරියා ජර්ම්ස් වෛරස් ඔඩර් කියන්නේ ගඳ ඔක්කොම ඒක නිකන් කතා කරලා වැඩක් නැහැ අවුට් එක එළිය එහෙම තිබ්බට ඉන එක කියන්නේ ඇතුළ සම්පූර්ණ ජරාවක් වෙලා තියෙන්නේ ඔයාටම සමහර වෙලාවට හිතෙනවා කොච්චර ගඳයිද මේකත් අද රෑ කියන්නේ අද මේක දාගෙන යන්න වෙනවනේ මට කියලා. ඉතින් ඒ කන්ෆිඩන්ස් එක නැති වෙලා තියෙනවා අවුට් එක තිබ්බට ඉන එක ඇයි මොකද වහිතන ඔෆිස් යනවා යාළුවෙක් හම්බ වෙනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න යනවා ඒ උනට හෙල්මට් එක දාගත්ත ගමන් පට්ට ගඳයි ආයේ පලාද ඉන්න බෑ ඒක දැනෙනවා ඔයාගේ ළඟ අනෙක් කෙනාට ගිය කෙනාට ඉතින් ඒ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුමක් ලෙස තමයි බයිකර්ස් බංක වෙතින් මෙන්න මේ අලුත් සමාජිකයා ඉන්ට්‍රොඩියුස් වෙන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ මේකට අපි නමකුත් තියෙනවා මේක අපේම ඩිසයින් එකක් එක්ක ආපු එකක් ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් නේම් එක අපි තමයි දැන් අරගෙන තියෙන්නේ ඒ කියන්නේ මේක හෙල්ම් ලැබ් කියලා කියන්නේ මේ හෙල්ම් ලැබ් එකේ මොකද්ද වෙන්නේ ඒ කියන්නේ ඔයාලගේ මේ හොදන්න අමාරු නැත්තම් හොදන්න වෙලාවක් නැති ඒ දුවොත් ඔයා හිතනවා ඒක ගැලවෙයි ඉරෙයි ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ නිසා ඔයා ආදරෙන් ගත්ත මේ හෙල්මට් එක UV කිරණ දාලා ඒ කියන්නේ ඒක ජර්ම්ස් බැක්ටීරියා ස්කිල් කරලා ඒ කියන්නේ ඒක විනාශ කරලා ඊළඟට ඩිස්ඉන්ෆෙක්ෂන් ඉම්පෝර්ටඩ් ඩිස්ඉන්ෆෙක්ෂන් කෙමිකල් ඒ කියන්නේ harmful නැති කෙමිකල් යූස් කරලා ඒක ක්ලීන් කරලා ඊට පස්සේ ෆ්‍රේග්‍රන්ස් එකක් ඒකේ හොඳ සුවඳක් දීලා වේලලා ඔයාට විනාඩි 10කටත් ඒ කියන්නේ අතර විනාඩි 10ක් නෙවෙයි විනාඩි 7කටත් වඩා අඩු කාලයකදී හොඳ ෆ්‍රෙෂ් හෙල්මට් එකක් අපි ලබා දෙනවා. ඇත්තරම මේක ලංකාවේ කොහොමවත් තිබ්බේ නෑ අපි අත්තරම බැලුවා. ඉතින් ඒ නිසා තමයි අපි ෆස්ට් ටයිම් ඉන්ට්‍රොඩියුස් කරන්නේ මේ හෙල්ම් ලැබ් එක. ඒ වගේම අපේ කස්ටමර්ස්ලට ස්පෙෂලි අපේ හෙල්මට් පර්චස් කරන අයට අපේ ෂොප් එකෙන් අපි ලොකු ඩිස්කවුන්ට් දෙනවා හෙල්ම් ලැබ් එක යූස් කරන අයට. ඊට අමතරව ෆ්‍රී ක්ලීනින්ග්ස් අපි ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම තීරණය වෙන්නේ අපේ කස්ටමර්ස්ලගේ පැමිණීම මත සහ ඔයාලගේ ඉන්වෝල්ව්මන්ට් එක මත. ඉතින් එන්න අදම ජාල බයිකර්ස් බංක එකට මේක එක්ස්පීරියන්ස් කරන්න. කියන්නේ වාට හෝදන්න ඕන වෙන්න එක්මට කලීන් වෙනවා ෆ්‍රෙෂ් වෙනවා හෙල්මට් එකට අලුත්ම එක යන්න පෙනුමක් දෙනවා ඒ වගේ මෙහෙමයිද මේකේදී අර ඔයාලගේ ප්ලාස්ටික් ෂෙල් එකේ තියෙන එකන ස්ක්‍රැචර්ස් ඒවා සුද්ධ වෙන්නේ නෑ ඒවා කව කරන්නත් බෑ මොකද ඩැමේජ් එක ඔල්රෙඩි වෙලා ඉවරයි. ඉතින් ඔයාලට රීසනබල් ප්‍රයිස් එකට තමයි අපි මේ සර්විස් එක දැන්ට දෙන්නේ. මොකද ලංකාවේ ගොඩක් මොටබයික් රයිඩර්ස්ලා අපි දන්නවා යාලට තියෙන ෆිනෑන්ෂල් ඩිෆිකල්ටීස් ඒ කියන්නේ අපේ සෝෂල් රිස්පොන්සිබිලිටි එකක් කියලා අපි හිතන්නේ ඒ වගේම අපි ඔක්කොම එකට නැගී හිටින්න ඕනේ. ඉතින් ඒ නිසා එන්න ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න මේක දිගටම කරන් යන් අපි හයිජීන් එක පුරුදු වෙමු. ඔයාලා අපි ගැන දන්නේ නැත්නම් Google search කරන්න ඔයාලට පෙනේ අපිට කොච්චර හොඳ රිවිව්ස් තියෙනවද කියලා අපේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් is number 1. ඒ කියන්නේ කස්ටමර්ස් ලා රිවිව්ස් බලුවොත් එයාලා කොච්චර අපි ගැන ප්‍රේස් කරලා තියෙනවද ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් කට්ටිය safe ride. Okay bikers, see you then, take care, keep in touch.